සුබදෑසනක් බ්‍රහස්පතින්දා නුගසෙවන අපි ආරම්භ කරන්න හදන්නේ ප්‍රබෝධමත් උදෑසනක් හැමෝටම කියලා ප්‍රාර්ථනා කරනවා. මොකද පටන් ගන්න තත්පරයකට කලින් මූණු පහක hina පහක් තිබුණා. සුබදෑසනක්. අද දවස් අපි hina වෙලාම පටන් ගන්නව නේද මනෝ? ඔව්. hina වෙලාද කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද උදෑසනම එක්කෙනෙක් නම් අපිටත් කලින් ඇවිල්ලා අද ඔබට කතා කරන්න සූදානම්ින් ඉන්නවා. ඒ නිසා අපි හිතුවා වැඩි කල් යවන්න නැතුව මේ කතා බහට ඉඩ දෙන්න ඕනේ කියලා. ඔව් අපි සිනමාවට ආදරෙයි. ඒ නිසා අපි සිනමාව ළඟ නවතිනවා. හොඳ නිර්මාණ දැක්කම අපි ඒවට ආදරය කරනවා. ඒවත් එක්ක සිනමාව පස්සේ අපි දුවනවා. ඒකට කවුරුත් කැමතියි. ගීත වලට අපි ආදරෙයි. ඒ නිසා අපි ගීත අහනවා. සමහර වෙලාවට අපි ඒවා රස විඳිනවා. සමහර වෙලාවට විවේචනය කරනවා. කොහොම වුණත් අපි ඒ පස්සේ යන්නේ. අපි ගීත වලට ආදරය හින්දා. ඒ නිසා සිනමාවයි ගීතයයි අපි අද බ්‍රහස්පතින්දා නුගසෙවරෙන් එකතු කරන්න හදන්නේ. මනෝජ්. සාමාන්‍යයෙන් 6 පහරවල් ගහන්නේ ක්‍රිකට් ක්‍රීඩකයෝනේ. අපිත් හිටපු ගමන් ගහනවා. ගහනවානේ. ඔයා මට 6 පහරක් ගහනවා ඉඳලා හිටලා. 6 පහරවල් සිනමාතරුවක් 6 පහරක් ගහලා ඉතාමත් ස්ථාවර විදිහට සිනමා කර්මාන්තයේ රැඳිච්ච තරුවක් ඉන්නවා. තාරුණ්‍යයේ සිත් බැඳගත් සිහින කුමරෙක් ඉන්නවා. දැන් දන්නවා මේ වෙනකොට අනිවාර්යෙන් කවුද මේ සිහින කුමරා කියලා. හේමල් සචින්ද්‍ර රණසිංහ. සුබදෑසන. බොහොම ස්තුතියි. මොකටද ස්තුතියි? නේ හඳුන්වා දෙන්න. හොඳයි. ක්ෂේත්‍රයට එන්න බොහෝ දෙනෙක් උත්සාහ කරනවානේ. ඒ වෙනුවෙන් Tamante යම් යම් මට්ටමේ හැකියාවක් තියෙන නිසා තමයි උත්සාහ කරන්නේ. එහෙම හැකියාවක් නැත්නම් එහෙම කැමැත්තක් නැත්නම් කවුරුත් උත්සාහ කරන්නේ නැහැ. නමුත් ඒ උත්සාහයත් එක්ක Tamanne ක්ෂේත්‍රය හඳුනා ගන්න, Tamanට ආදරය කරන්න, Tamanගේ නිර්මාණත් එක්ක ඉන්න, Taman කරන මුල්ම නිර්මාණ වලින් ඒ හඳුනා ගැනීම කරන්න ටිකක් අමාරුයි. ටික කාලයක් රැඳෙන්න වෙනවා. නමුත් Taman කරපු මුල්ම නිර්මාණත් එක්ක ප්‍රේක්ෂකයන් අතරට, රසිකයන් අතරට යන්න සමත් වෙච්ච 14ක් පිරිස අතරින් කෙනෙක්ට අපි අද දවසේ කතා කළා. ආදරේ නම් එන්න මා වෙත කියලා එයා කිව්වට ඒ ආදරෙත් තරම් ඇවිල්ලා ඉන්නවා. සුරේනිද මේ? සුබදෑසනක් සුරේනි. ආයිබෝවන්. මම එක දෙක කරනවා. ඔයා ඉතින් කොහොමද එහෙම? එන්නම වෙලස්සන. එන්නම වෙලස්සන. නේ ඔය කැත්. අපි බොහොම ප්‍රීතිමත් ඒක දවසේ පටන් ගත්තේ කිසිම ටෙන්ෂන් එකක් නැතුව පටන් ගත්තා නේ. එන්නම ඇවිල්ලා ඉන්නවා. සුරංගි අර සිහින කුමරෙක් ගැන අපිට කතා කරානේ. අනිවාර්යයෙන්. දැන් මේ හේමල් අපේ රටේ සිනමා කර්මාන්තය එක එක කාලවල එක එක රැලි වලට අහු වුණා, එක එක පැතිවල ගියා. සමහර තැන්වල අඩුපාඩු ගැන කතා කරා, චරිත පිළිබඳව කතා කරා, තාරුණ්‍යයේ මතුවෙන අය ගැන කතා කරා. දැන් මේ කාලේ කතා කරනවානේ සිනමාවේ අලුත් පරිච්ඡේදයක් පෙරලන්න පොතක් ලියන කෙනෙක් ගැන. ඒ හේමල් තමයි. හේමල් මුල්ම කාලේ මේ වගේ ප්‍රසාදයක් ලබන්න සමහර ලාවට ජ්‍යෙෂ්ඨ ශිල්පීන් පවා හේමල් ගැන මේ දිනවල කතා කරනවා. ඒවා හේමල්ට ඇහිලා තියෙන බව අපි දන්නවා. එහෙම ඇහෙනකොට මොකද හේමල් හිතෙන්නේ? ඒක ගැන නිර්වාණි සන්තෝෂයක් තියෙනවා හිතේ. ඒ කියන්නේ ජ්‍යෙෂ්ඨ ශිල්පීන්ගෙන් ඒ ලැබෙන මම හිතන්නේ ඒක බ්ලෙසිං එකක්. ඒක අපිට අපේ ජීවිතේට වෙස් වලාගත් ආශිර්වාදයක්. ඉතින් ඒක මම ආශිර්වාදයක් විදිහට මම දකිනවා සහ ඒක ගැන නිහතමානීව සන්තෝෂ වෙනවා. හැබැයි මේ ඒ සන්තෝෂෙත් එක්ක, ඒ ඇගීමත් එක්ක, ඒ වර්ණනාවත් එක්ක හේමල් මං හිතනවා හේමල් හිතුවට වැඩි වගකීමක් බරක් හේමල්ගේ කරට වැටිලා තියෙනවා කියලා. මම දන්නේ වගකීම බර කියන එක අපි සියලු දෙනාටම තියෙනවා අද කාලේ. මේකේ ඉදිරි පැවැත්ම, අපි මේ ඉන්න ශේෂ්ඨ ඉදිරි පැවැත්ම ගැන, අපේ පැවැත්ම ගැන මේ ගැන ලොකු වගකීමක් මම හිතන්නේ හැමෝටම තියෙන්න ඕනේ නේද? මම හිතන්නේ හේමල්ට වගකීම පැවරලා තියෙන එකාංශකින් විතරක් නෙමෙයි. අය ආරම්භකාංශය, නිරූපණ ශාස්ත්‍රය, රංගන ශාස්ත්‍රය, නර්තන ශාස්ත්‍රය, මේ ශාස්ත්‍ර කීපයක වගකීමක් මම හිතන්නේ හේමල් මේ වෙනකොට දරනවා. මම ඒක හැබැයි ගොඩක් වෙලාවට මම ඒක දකින්නේ, ඒ කියන්නේ මම කරන දේ මම තෘප්තිපත්ව මම කරනවා. මම කරන දේ ගැන වගකීමක් මට තියෙනවා. ඉතින් මම ආසයි එක එක දේවල් අත්හදා බලන්න. මම ආසයි නර්තනය කරන්න, මම ආසයි මම රංගනයට මම ආසයි. ඉතින් එක එක දේවල් තියෙනවා, ආස දේවල් මිනිස්සු නේද? ඒකට මට හිතුනොත් එහෙම ගහක නගින්න මට ගහක නගින්න ඕනේ. ඒ වගේ මම
මම ආස දේවල් තියෙනවා සින්දු කියලා හැරෙන්න. ගාලා ඉතින් පැන්න සුරේනි. ඒක තමයි සුරේනි පැත්තට දැම්මා. ඔතම දීලා තියෙන එක. සුරේනි. දැන් සිකුරු. සෙනසුරු ඉවරයි. සෙනසුරු ඉවරයි. ඉවරයි නේද? ගොඩක් කාල. එතන ඉඳලා ගොඩක් කාල. අවුරුදු අවුරුදු 4ක් 5ක්. ඔව් ඒ 6ක් මම දන්නේ ඊට වැඩියනේ. සෑහෙන කාලෙ. සුරේනි අර මේ ඇත්තට අර ආරම්භයේදී කිව්වා වගේ තමන් කරපු ඒ කියන්නේ එක එක රසිකත්ව තියෙනවා එක එක රසික කණ්ඩායම් ඉන්නවා තමන් ගීතයක් කරද්දී නිර්මාණයක් කරද්දී තමන් මොන රසික කණ්ඩායමටද ආමන්ත්‍රණය කරන්න කියලා තමන්ට හිතෙනවනේ. සුරේනිගේ කොටසේ සුරේනිගේ කාඩ්ඩේ සුරේනිගේ කැටගරි එකට සුරේනි කරපු පළවෙනි සින්දුවම හොඳට අල්ලලා ගියා නේද? ඔව් මගේ මුල්ම ගීතය වුණේ ආදරේ නම් ඒක 2007 කරේ. ඉතින් ඊට ඉස්සෙල්ලා මම සාන එකක් කරා. ඒක ඉතින් මම ජොබ් එකක් කරන ගමන් පොඩ්ඩක් ආසාවට කරේ ඒක. ඒකත් ඒ වගේ දැනුණාන් පස්සේ ජොබ් එකෙන් අස්සුනා මුලින්ම. ඔව් ඒක තමයි වුණේ ඇත්තට. ජොබ් එකට වඩා මේක හොඳයි කියලා හිතුණා. හරි නිදහස්. ඉතින් ඒ වගේම අපිත් එකෙන් තෘප්තියක් ලැබෙනවා. අනික කියන්නේ අපිට ආදරය කරන එකෙන් අපිට ලැබෙන දේව කියන්නේ කමෙන්ට්ස් එක අපිට කියන්නේ හරි සන්තෝෂයක්. ඒක මේ සිංගින් ෆීල්ඩ් එක කියන එක හරිම අපිට තෘප්තියක් ලබන්න පුළුවන් දෙයක්. ඉතින් ඒක නිසා මම ඇත්තටම ජොබ් එකෙන් අයින් වෙලා තමයි මේකට සම්පූර්ණයෙන් සිංගින් වලට මේ පෙරඹුණේ. ඉතින් ආදරේ නම් ගීතේ මගේ මෙලඩි එකක් ලිරික්ස් ඉතින් තව මගේ යාළුවෙක් වශීලා මියුසික් තුසිත් නිරෝෂන්. ඉතින් ඔය වගේ ඒ කාලේ පොඩ්ඩක් ඩාන්සින් එක වීඩියෝ එකක් තිබුණා අඩුයි. මටත් හේමල් කිව්වා වගේ නර්තනයට හරි ආසාවක් තියෙනවා. මම ගොඩක් වෙලාවට නර්තනයට තියෙන ආසාවටම තමයි මම මේ වගේ ආදරේ නම් කියලා ඒ කියන්නේ ඒ වගේ හිප් හොප් සෝං එකක් තෝරගත්තත් මම ඩාන්ස් කරන්න ඕනේ හින්දා වීඩියෝ එකක. නැත්නම් මට මෙයම ඩාන්සින් කියන්නේ ඩාන්සර් කෙනෙක් විදිහට යනවට වඩා මට හිතුණා එහෙම මේ සිංගින් එක්ක මගේ ට්‍රැක්ස් වල මම සිං කරන ගමන් ඩාන්ස් කරනවා. ඒතකොට මට මේ දෙකම කවර් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි ඇත්තටම මේ ඔය වගේ පොඩක් ෆාස්ට් ටෙම්පෝ සොංග්ස් මම කරන්න හිතුවේ. සුරංගි මේ ඔය ඒ ප්‍රශ්නෙට යන කලින් මම කියන්න හරිද? දැන් තමන් අස්සාවෙනුත් අස්සෙලා මේ කියන්නේ සංගීතයක් සුරේනි දීලා සින්දුවකුත් කියලා ගෙදරට වෙලා මගේ සින්දුවට මන්නටනවා කියලා හිතාගෙන ඒ වගේ නටන්න පුළුවන් හිප් හොප් ආරේ සින්දුවක් කරලා මෙන්න තනියෙන් නටන්න හදනකොට ඔක්කොම මේ සින්දුවට නටනවා නේද? ඔක්කොම නටනවා. එතකොට වෙන එකක් දැනෙනවද නේ? ඒ කියන්නේ මගේ සතුටක්. ඔව් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරات එක්ක ඇත්තටම ලොකු සතුටක්. සමහර වෙලාවට මම මේ ඊට පස්සේ කරපු සොංග්ස් කොච්චර තිබුණත් අපි පිටරටවලට ගියාපුවම මේ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරات එක්ක ඔයගේ ආදරේ නම් සින්දුවට අපි හරි ආසයි. ආඩම්බරයි බැලුවම ඒකටත් ගොඩක් අය කියනවා ආසයි කියලා. ඉතින් ඒ වගේ මේ මුල්ම සින්දුවට ආදරේ නම් එකට ගොඩක් අය ලොකු ආසාවක් තියෙනවා. ඉතින් ඒක නිසා මමත් ඒකට ගොඩක් ආදරේ. මොකද මගේම තනුවකට හැදිච්ච එකක් නිසා. ඉස්සරහට ඉතින් ඔය වගේම ඩාන්ස් කරම තමයි සිං කරන්න හිතාගෙන ඉන්නේ. නැතුවට මින් බලාපොරොත්තු වෙනවා. බලමු මොනවද ඉදිරි නැටි කියලා තව ටිකකින් ඉන්නේ. මම අහන්නේ ප්‍රශ්නෙට උත්තරේ සුරේනිගේ ප්‍රශ්නේ මේ පිළිතුර ඇතුළේම තිබ්බා. මම කියන්නේ දැන් අර වෙනම සුරේනිට ආවෙනික රටාවක් සුරේනි නිර්මාණය කරගත්ත විශේෂයෙන් මම හිතන්නේ මියුසික් වීඩියෝස් වලින් තමයි ඒක ටිකක් ඇති කරගත්තේ නර්තනයත් එක්ක නේ. ඒක අනන්‍යතාවයක් බවට පත් වෙනවා ඊට පස්සේ සුරේනිගේ. ඔව් ඉතින් ගොඩක් අය ඉතින් මාව හඳුන්වන්නේ මාව ස්ටේජ් සිං කරන්න ගියත් මාව දාන්නේ අන්තිමට. ඩාන්ස් කරන්න සිං කරන්න පුළුවන් පර්ෆෝම් කර මුලින්ම පොඩක් ස්ලෝ සොංග්ස් කියන ඒවා දාලා ඊට පස්සේ අන්තිමට මාව දානවා. පොඩක් ඩාන්ස් කර අපිට ඩාන්ස් කරන්න හොඳ සින්දු ටිකක් දෙන්න. ඒ වගේ ඉතින් මාව පොඩක් පර්ෆෝමන්ස් පැත්තට තමයි දාලා තියෙන්නේ. අපි දෙන්න අද එකට කතා කරන්න වැඩිනේ. මම හේමාල්ගේ පැත්තට ගන්නතේ සුරේනිත් ඉස්සලා කොනේ රැකියාවෙන් අයින් වෙලා ගීත ගායනයට පෙළඹුණේ කියලා. හේමාල්ටත් එහෙම එකක් තියෙනවනේ. හොඳ රැකියාව කර ඉඳිද්දි තමයි මේ පැත්තට යොමු වෙන්න ඔක්කොම අතහැරලා දැන්. ඔව් ඒ කියන්නේ මම විශ්වාස කරන දේ තමයි ලයිෆ් එකේ අවදානමක් ගන්න ඕනේ කියන එක. ඒ කියන්නේ මම රැකියාවක් කරන ගමන් තමයි
රංගනයට පෙළඹෙන්නේ මට මුල්ම චිත්‍රපටය සුපර් 6 චිත්‍රපටය උදාර පල්ලිගුරුගේ තමයි අධ්‍යක්ෂකවරයා. ඔහුට මම ස්තුතිවන්ත වෙ යුතුයි මාව තෝරා ගැනීමට සම්බන්ධයෙන් චිත්‍රපටයට. ඉතින් ඔහු කතා කරනකොට මම හිතුවා මේක මම try කරලා බලනවා. ඒ කියන්නේ මේ අවදාන මම ගත යුතුයි කියලා. එතකොට ඒ වෙලාවේ මගේ සමීපතවම කීප දෙනෙක්ගෙන් මම පොඩි දන්නවනේ පොඩි කරුණු කාරණා අහලා බලනවා මේ ඩිසිෂන් එක ඕකේද කියලා. හැබැයි මගේ හිතේ තියෙන්නේ මේක තමයි මගේ ඩිසිෂන් එක. ඉතින් මම එපිටදී අයින් වෙනවා. මම ඒක නතරත් සතුටු වෙනවා. කියන්නේ මට ඒ අත්දැකීමක් තියෙනවා මේ අත්දැකීමක් තියෙනවා. දැන් මේ අර කඩවසම් තරුණෙක් කියලා හේමල්ලා හඳුන්වනවනේ. ඒක වැරදි නෑ කියලා හේමල් ඔප්පු කරලා තියෙනවා. ඊට පස්සේ සිනමාවට සිහින කුමරෙක් කියලා සුරංගේ හඳුන්වනවා. ඒකටත් සමාජය හරි කැමති ප්‍රශ්නයක් නෑ. එතකොට මොඩල් කෙනෙක් විදිහට අපි මුලින් හඳුනාගත්තා. හඬින් වැඩක් ගන්න අදහසක් ඇත්ත. හඬින් පිටීමට මං හිතන්නේ ඒ කියන්නේ අපේ රටේ අපි හැම බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා නම් ඒක හොඳම පිටීමක් ඒක ආශිර්වාදයක් වෙන්නම කියලා ප්‍රාර්ථනා කරනවා. පෞෂ්‍යයට ගැලපෙන හඬක්. ඔව් ස්තුතියි. හඬින් වැඩ ගන්න අදහසක් නැද්ද? හඬින් වැඩ ගන්න මං රංගනේ. ඔව් නේ මේ සින්දු කියන පුළුවන් මෙයාට. නෑ මම ගීතවල හොඳ රසිකයෙක්. දැන් මම උදාහරණයක් මම සුරණී ගීත මම කියන්නේ දැන් අර සින්දු යනකොට එතකොට සුරණී එතකොට සින්දු ගියා අපි ඉස්කෝලේ යනවා. එළිමම සුරණී එලෙවල මම ඉස්කෝලේ යන ගමන් තමයි ඒක කරේ. ඒ කාලේ නෑ අපි ඇත්තටම හරි ආසයි සින්දුව ඒක ආදරේ නම් සින්දුව අපි අර කොල්ලෝ කාලේ අය පාරවල දෙන්නේ කාලේ මේ මම ඉස්කෝලෙන් අවුට් වෙච්ච ගමන් ඉතින් එතකොට සුරණී අක්කා ඒක කියනවා නෑ ඉස්කෝලේට ගමන් නෙමෙයි මං හිතන්නේ මේ ඉස්කෝලෙන් අවුට් වෙලා ඒ ලෙවල්ස් ඉවර වෙලා අපි ඔය පොඩක් දන්නේ නැද්ද මේ කල්ලි ගහලා ඉන්න කාලේ ඉතින් හරි ආසාවෙන් බලපු සින්දු ටිකක් අර ඉරාජක කරපු සින්දුව මේ ආඩම්බරයි ඒ සින්දුවෙම ගොඩක් ඇහුවා. ඒ ඇහුවා කියන්නේ ඒකට කතා තිබුණා අපිට. ඔව් ඒක ගොඩක් අය. හොඳයි අපි ආඩම්බර නොවේ ආඩම්බරයි කියමු. ආඩම්බරයිද කියන්නේ අපි නිල් දැසින්ද? හා නිල් දැසින් කියමු නේ. නිල් දැසින් කියන්නේ නිල් පාටින්ම ඇවිල්ලා තියෙන සුළුයි. මේ උදේට ඉතින් පොඩ්ඩක් වෝම් අප් වෙන්න නැතුව ටිකක් සිං කරන්න අමාරුයි. හරි වෝම් අප් වෙන්න 400 ජොගින් ට්‍රැක් එකක් තියෙනවා. ඒකවත් කරන්න බැරි වුණා මම ඉතින් පුළුවන් විදිහට කියනවා. වැඩක් නැහැ උදව්වටවත් කියන්නේ ආ වෝම් අප් කරා. අපි රසිකයෝ. රසිකයෝ නේ. රහසින් ඇවිත් මුමුණා ගියා ඒ කිව්වාදන් සිත මත් කළා ආයෙත් ඇවිත් මට ලං වෙලා පවසන්නකෝ සිතුදේ ඔයා නිල් දැසින් බලාවි මුවගින් සිනාසි මොන බාද කුඳුරා කියාවි ඔබේ ආදරේ මහදේ තුරුළු කරන සදා පැතුම ඔබවේ මගේ නැතාමනේ ඔබ ආවේ නැහැ සිහිනෙන් දුවත් දුරස් වෙන්න බෑ යන්තම් ඔබේ රුව දුටුවේ මා කොහෙදෝ ගියේ මා හැරබෑම නිල් දැසින් බලාවි මුවගින් සිනාසි මොන බාද කොඳුරා කියාවි ඔබේ ආදරේ මහගේ තුරුළු කරන සදා පැතුම ඔබවේ මගේ
කවුළු ඇරමා බලන්න සිතින් සිතන දේ මා පතන්නම් එයයි මා පැතුූ ආදරේ නිවැසින් බලාවි මුවගින් සිනාසි මොනවාද කොඳුරා කියාවි ඔබේ ආදරේ මා හදේ තුරුළු කරන සදා පැතුම ඔබ වේ මගේ නිවැසින් බලාවි මුවගින් සිනාසි මොනවාද කොඳුරා කියාවි ඔබේ ආදරේ මා හදේ තුරුළු කරන සදා පැතුම ඔබ වේ මගේ ඒක කිව්වේ ඉස්සුරු එරන්දික අපි අමාරුවෙන් කිව්වේ මම මේ ඉඳගෙන පොඩක් කියන්න කිසි අමාරුයි. අමාරුවක් තිබුණේ නැහැ. අපි අමාරුවෙන් හිටියේ මෙතන නටන්න ඉස්සුරු එරන්දික අපිට සංගීතය සපයන්නේ අපේ කීබෝඩ් වාදකයා. ඉස්සුරු ස්තුති එහෙම කියලා නැගිටලා යන්න තව සින්දු දෙනවා අපිට. සුරණී ඒක දෙවෙනි ගීතයේද? නෑ ඒක තුන්වෙනි. ඒ කියන්නේ දෙවෙනි හිට් එක. නෑ සෙකන්ඩ් හිට් එක උනේ මේ ආඩම්බරයි බැලුවම. ආඩම්බරයි ඊට පස්සේ මේක නිල්දාසි. ආඩම්බරයි. ඉරාජ් ගොඩක් මියුසික් එක්ක සම්බන්ධ. ඉරාජ් සම්බන්ධ වුණේ ආඩම්බරයි බැලුවම මේක අචල සොලමන්ස් නිල්දාසින්. නිල්දාසින් එකේ විශේෂත්වය තමයි මගේ ලිරික්ස් මගේ මෙලඩි. ඉතින් මම ගොඩක් වෙලාවට මගේ සින්දු වල මමම තාලය තනුව හදනවා. ලිරික්ස් පුළුවන් විදියට කරනවා ටිකක් අම්මැලි ලියන්න. ඉතින් මට අචල සොලමන්ස් අපේ සහෘදෙක්. ඔව් ඒක තමයි. ජාතික රූපවාහිනිය. ඉතින් හොඳයි මම ගොඩක් ආසයි යාගේ මියුසික් වලට. ඉතින් එයාත් එක්ක එකතු වෙලා කරපු හොඳ ට්‍රැක් එකක්. මියුසික් වීඩියෝ එක කරන්නත් ඉස්සෙල්ලා ඒ ට්‍රැක් එක ප්‍රේක්ෂකයන් අතරට ගිය ගීතයක් වුණා. ගොඩක් අය ආස කරනවා. දැන් මියුසික් වීඩියෝස් වලත් සුරේනිමද තීරණය කරන්නේ මෙන්න මේ විදිහට වෙන්න ඕනේ මේ විදිහට වෙන්න ඕනේ ස්ටෙප්ස් මෙහෙම වෙන්න ඕනේ කියන්නේ කොරියෝග්‍රැෆි ඔක්කොම සුරේනිමද තීරණය සමහර මූල ඉඳලම වගේ ගොඩක් ආදරේ ඉනන් නිල්දාසින් ඔය හැම එකකම කොරියෝග්‍රාෆර් කෙනෙක් හිටියා. කොරියෝග්‍රැෆි වලට මම එක එක ඩාන්සර්ස් ලව කොරියෝග්‍රැෆර්ස් ලව යූස් කරා. ඉතින් ඒ අයගේ ස්ටෙප්ස් තමයි ඒ අයගේ ඩාන්සින් ගෲප්ස් එක තමයි මම ඩාන්ස් කරේ. ඉතින් මමත් කොරියෝග්‍රැෆි කරනවා. මටත් ආස හිතුණා මගේ වීඩියෝ එකක නර්තනය නිර්මාණය කරන්න. ඉතින් මම ඒක නිසා සෙනසුරු ගීතේ මම ඩාන්ස් එකක් හැදුවා. මම ඩාන්සර්ස්ලා හොයාගෙන ඒක කරා. ඉතින් ගොඩක් වෙලාවට කොරියෝග්‍රාෆර් දැන් මගේ අලුත් වීඩියෝ එකක් රිලීස් වෙලා තියෙනවා යන්තමට මගේ දිහා කියලා. ඉතින් ඒක ටැමිල් ස්ටයිල් එකකට යන සින්දුවක් ඉන්දියන් විදියට ගොඩක් වෙලාවට මාව දකින්නේ හිප් හොප් නිකන් වෙස්ටර්න් විදියට. ඉතින් මට පොඩි චේන්ජ් එකකට මම කරා ඉන්දියන් ස්ටයිල් එකට ඩාන්ස් කරන වීඩියෝ එකක්. ඒකත් අපි ප්‍රේක්ෂකයන්ට බලා ගන්න පුළුවන්. එතනදී කොරියෝග්‍රාෆර් විදියට මම කතා කරේ නලින් ගුණරත්නට. එයාගෙන් හොඳ සපෝට් එකක් ලැබුණා ඩාන්ස් එකට. මේ අලුත් රිලීස් එක. අලුත් රිලීස් එක. මේ දවස්වල හොඳ හිට් එකක්. හේම අවුරුවර හේමට ගහන්න આવුත්. මොකද හේම කරන්නේ? දැන් නම් ෂේප් වෙලා නෝ. දැන් නම් ෂේප් වෙලා නෝ. කොයි කාලේ ඉඳලාද? දැන් ෂේප් සීඩ් එකේ. ගහන්නේ නැහැ ඒක නිසා. ඒ කියන්නේ එහෙම කාලයක් තිබුණා. ගහන්න කාලේ තිබුණා නේද? දැන් නැත්නම් ඉස්කෝලේ යන කාලවල ඊට පස්සේ දැන් ඒ සියලු දේ ගැන බොහොම සාවධානව බලලා උපේක්ෂා සහගතව හරියට වචනේ උපේක්ෂා සහගතව බලලා දැන් මෙහෙමනේ හේමල් ප්‍රශ්නයක් තියෙනවා නේද අහන්න ඔය. හේමල් මාෂල් ආර්ට් කරා කියලා ගොඩක් දෙනෙක් දන්නවා. හේමල් දැන් මොකද ඒක පැත්තකට තියලාද පැත්තකට කරලාද ඉවනේ පාවිච්චි කරන්නේ නේද? නෑ ඔය කියන්නේ අපි ඉගෙන ගත්ත සටන් කලාව අපි ඉගෙන මාෂල් ආර්ට් කියන එක එතන කරේ ගොඩක් අර හිතගෙන තමයි කතා කරේ. කියන්නේ ඒක කොහොමද අපි කන්ට්‍රෝල් කරගන්නේ කියන එක, ඒක කොහොමද පාලනය කරගන්නේ කියන එක මාෂල් ආර්ට් කියන ගහගන්න එක නෙමෙයි. ආත්ම ආරක්ෂාව ඒක ගහගන්න එක නෙමෙයි. මෙතන වෙන දේවල් තියෙනවා කියන එක. ඉතින් ඒක ආත්ම ආරක්ෂාව කියන එක හිතීමෙන් මේක කරගන්න පුළුවන්. ඉතින් ඕක පොඩ්ඩක් අර ශනික කෝපය කියන එකත් එක තමයි දැන් ඔයා ඔය කියන තත්ත්වය ඇති වෙන්නේ. දැන් ඒ සියලු දේ ඉතින් බොහොම උපේක්ෂා සහගතව බලලා යන්න දීලා ඉන්නවා.
දැන් හේමල් කරන්නේ බැල්මෙන් බය කරනවා බලලා යවනවා ඒක තමයි දැන් හේමල් කරන්නේ සුරංගි ඒ මාෂල් ආර්ට් එකේ තව ප්‍රශ්නයක් තියෙනවා තරුණ ජවයත් ඔය අහන්නද කියලා අහන්න ඔය මටත් තියෙනවා කමන්නේ නැහැ මොකද මේ හේමල් මාෂල් ආර්ට් කිරීමේ දැන් එක අරමුණක් තමයි ඔය කිව් විදිහට ආත්ම ආරක්ෂාව සහ විනය ඔය දේවල් ඔය ඔක්කොම එකතු වෙලා තියෙන දේවල් ඊට අමතරව රංගනයේ පැත්තෙන් කවදා හරි ක්‍රියාදාම චිත්‍රපටයක් නැත්නම් ඇක්ෂන් මූවි එකකට සම්බන්ධ වීමේ අරමුණත් ඕක ඇතුලේ තිබ්බා නේද? ඒක අරමුණකට වඩා ගන්නකොට මං කියන්නේ ඔව් ඒ කියන්නේ මාෂල් ආර්ට්ස් වලට යොමු වෙන්න හේතුව අර මං ඉස්සලා කියපු විදිහට අපි මේ චින්තනය හදා ගන්නවත් එහෙම එකකට නෙමෙයි යොමු වෙන්න හේතුව ඇත්ත වශයෙන්ම කියන නතර අපි හරි ලපටි කොල්ලෝ. ඉතින් එතකොට බලන්නේ ඇක්ෂන් ෆිල්ම්ස් බලන්නේ ඇක්ෂන් ෆිල්ම්ස් වල ස්ටාර්ස්ලට තමයි ආස කරන්නේ. ඉතින් ඒ වගේ වෙන්න කියලා තමයි යන්නේ. කියන්නේ ඒ වගේ ගහගන්න, ඒ වගේ දේවල් කරන්න, ඒ වගේ පිමිපයින්න කියලා තමයි යන්නේ. හැබැයි ටික කාලයක් ඒක කරගෙන යනකොට තේරෙනවා ඒක නෙමෙයි කියන එක. නමුත් අද ඒක මොකක්ද ජීවිතේ වාසනාවකට මම කියන්නේ අද මගේ වෘත්තියට මම ඒ කාලේ අර අපි මුලින්ම කතා කරේ ආසාවට කරන දේවල් කියලා මේකත් ආසාවට කරපු දෙයක්. අද මගේ වෘත්තියට මම මේ ආසාවට කරපු දෙයක් මට අද ප්‍රයෝජනෙට ගන්න හැකි වෙලා තියෙනවා. නමුත් මම තාම එහෙම හරියටම හැකි වෙලා නැහැ. තාම බලන් ඉන්නවා හරියටම හැකි වෙනකන් මාෂල් ආර්ට් කියන එක හරියටම අපි කොහොමද පාවිච්චි කරන්නේ කියන එක. සුපේනි බය වෙලාද මේ? නෑ මම දන්නවා කරාටි. ඔයාලා දන්නේ ඔව් මම කරාටි කළා. ඔව් ඒක තමයි. රවුන්ඩ් එකේ කාමද ඒ කාව බය කරන්නද? කාවනේ ඇත්තටම self defense. මම කරාටි කරලා තියෙනවා. මගේ තාත්ති කරාටි මාස්ටර් කෙනෙක්. බෙල්ට් මාස්ටර් කෙනෙක්. ඉතින් පොඩි කාලේ මමත් කරාටි කරනවා. මේ දෙන්න මේ පැත්ත දීලා අපි දෙන්න මේ පැත්ත දානවා. මහත් කරලා කියලා තියෙනවා. හේමල් දැන් අන්තිමටම රිදෙන්න ගැහුවේ කාටද? අන්තිමටම රිදෙන්න ගැහුවේ කාටද? මම එහෙම ගහගෙන නෑ මම ගොඩ කාලේ කියන්නේ. මෙයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද වෙන්නේ? අහන්න වෙනවා. මොකක්ද ප්‍රශ්නයක් තියෙන්නේ? ඔව් ඒක තමයි මම කියන්නේ. ඒ කියන්නේ අන්තිමේටම රිදෙන්න ගැහුවේ කියන්නේ එහෙම ගහගෙන නෑ. චිත්‍රපට රූගත කිරීම වලදී මගේ ආදරණීය මිත්‍රයා ජීජේ බලාගෙන ඉන්නවා නම් හැමදාම මම ජීජේට සොරි කියලා දැන් ඇති වෙලා තියෙන ජීජේ. අයි සොරි කියන්නේ නැහැ හොඳ වැඩේ. මවුන්ට ගහලා සොරි කියන්නේ. ඔව් හොඳ වැඩේ. මොකද ජීජේ බලාගත්තේ නැහැ කොරියෝග්‍රාෆි එක. හරි ජීජේ හොඳ වැඩේ. අදින්දරේ කියන්නේ. ඔව් දැන් මම සොරි කියලා ඇති වෙලා ඒක සහ ඒත් එක්කම තවත් මතක් කර යුතුම කාරණාවක්. ඒ කියන්නේ අපි මේ චිත්‍රපටිවල අපි මේ දර්ශන රූගත කිරීම වලදී අපිට සහාය වෙනවා ස්ටන්ට්මන්ලා. එතකොට ඒගොල්ලන්ගේ වෘත්තිය තමයි අවදානම්ම වෘත්තිය. ඉතින් එතනදී සමහර දර්ශනවලදී සමහර විට ඒගොල්ලන් අනතුරේ වැටෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ප්‍රවේගී චිත්‍රපටි රූගත කිරීම වලදී මම ස්තුතිවන්ත විය යුතුයි වසන්ත කුමාරවිල අපේ සටන් අධ්‍යක්ෂකවරයා ඔහුගේ ක්‍රූ එක තමයි මම ස්තුතිවන්ත විය යුතුයි. මොකද ගොඩ දෙනෙකුට අනතුරු වලට භාජනය වෙන්න සිද්ධ වුණා. ඒක මම හිතන්නේ ලංකාවේ අපි මේ සියලු දේවල් කරන්නේ හරි අවම තාක්ෂණයක් ඇතුලේ අපි කරන්නේ. ඉතින් මම හිතන්නේ අපි සියලු දෙනා දන්නවා. කියන්නේ අපිට මේ අල්ලපු රටේ බලුවත් හොලිවුඩ් වල බලුවත් මේ හැම දෙයකදීම මේ වගේ දේවල් වලදී මේ ඇක්ෂන් මූවිස් වලදී ඒ සන්ත්මන්ලට තියෙන ඒගොල්ලන්ට ලබා දීලා තියෙන දේවල් අපේ කට්ටියට නැහැ. ඉතින් අපි කරන්නේ අපි හරි ප්‍රාථමික අවධිය තමයි මේ සියලු දේවල් කරන්නේ. ඉතින් අනතුරකට පත් වුණොත් එහෙම අඩු ගන්න ඉන්ෂුරන්ස් එකක්වත් නැහැ. ඉතින් ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි. ඉතින් ඔය ඉස්සලා ප්‍රශ්නෙට අහපු විදිහට මේ අවසාන වතෙන් වශයෙන් හයියෙන්ම ගහලා තියෙන දේ බලුවොත් එහෙම ජීජිට එක පාරක් වැදුණා සහ අපේ ඔය ස්ටන්ට්මන්ලත් එක්ක මේ ඔය යන දේවල් වලදී ඒගොල්ලන්ට සමහර දේවල් සිද්ධ වුණා. මම හිතන්නේ ඒක තමයි. දිග වැඩිද? හරිද? මම කියන්නේ මටත් රිදුනා ඒකේ. සුරේනි අලුත් සින්දුවට කොහොමද මේ අසර ප්‍රතිචාර?
අලුත් සින්දුවට ගොඩක් හොඳයි ප්‍රතිචාර. ඉතින් අර ගොඩක් අයට වෙනසක් දකින්නවා ඒකේ. මොකද මම අවුරුදු 3කට පස්සේ ආයෙත් වීඩියෝ එකක් කරේ. ගොඩක් අය අහුවා ඇයි මොකද සයිලන්ට් කියලා. එච්චර උනාවක් කරේ. ඒක ප්‍රශ්නයක් නෑ. මොකද සෙනසුරු කියලා සිකුරු ලැබුවට පස්සේ එහෙම සයිලන්ට් වුණාට කමන්නේ. ඒක තුනනේ වගේ. ඔව් ඒ කාලේ තමයි. ඊට පස්සේ ඉතින් වෙනසක් එක්ක එන්න උවමනාවක් තිබුණා. මොකද කරපු විදියම දෙයක් කරන්නේ නැතුව වෙනසක් එක්ක එන්න ඕන වෙච්ච නිසා මේක ටැමිල් කවර් එකක්. සෝං එක යන්තමර මගේ දිහා මියුසික් කරේ මාධව හේවාවස්සම්, ලිරික්ස් චතුක මාදුරාංග, ඩ්‍රීම් ඉෆෙක්ට්ස් වීඩියෝ එක කරා ආයිෂා බේසේකර. ඉතින් හොඳ ඩාන්ස් එකක් එක නලින් ගුණරත්නගේ කොරියෝග්‍රැෆිත් එක්ක කරලා දැන් හොඳ කමෙන්ට්ස් Facebook එක හරහා හම්බ වෙනවා. දකිලාගෙනුත් හොඳ කමෙන්ට්ස් හම්බ වෙනවා. එනවා. ඔව් අපේ කතාව අතරේ අපි ඇවිල්ලා ඒත් විරාමයෙන් පස්සේ සුරංගී සුපුරුදු තේක අපිට අරගෙන එනවා. සුරංගීගේ දැඩි ඉල්ලීමක් තියෙනවා. අදවත් සුරංගීගේ තේකට මොකද කියන්න එපා කියලා. වෙන තැනකට අරන් යනවා. හේමල් රිදී තිරේ අර සුරංගිත් අඳුරලා දුන්නා වගේ සිහින කුමරා වෙලා නෙහෙමල් ඉන්නේ. හැබැයි පුංචි තිරේට සම්මානයක් හම්බ වෙනවා පහුගිය රාජ්‍ය සම්මාන උල්ලේදී. මොකද අදහස? පුංචි තිරේ රැඳෙමින් රිදී තිරේ ඉන්නවද නැත්නම් රිදී පමණද? රිදී පමණක් හොඳයි නේද? ඒක මම සුදුන්තේ සම්මානය ලැබීම සම්බන්ධව මට ලැබුණේ ඒ සම්මාන ලැබුණේකට හේතු වෙන්න ඕනේ ආචාර්ය ජයලත් මනෝරත්න මහත්මයා. ඉතින් ඔහු තමයි මට ආරාධනා කරේ මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න. ඉතින් ඒ වෙලාවේ මම හිතුවා මම ඒක කරලා බලන්න ඕනේ කියලා. ඒක මට අවශ්‍ය දේ එකකින් වුණා. ඒ වැඩේ හරියට වැඩි වුණා නේද? සමාවෙන්න. ඒ වැඩේ හරියට කරලා සම්මානිකුත් මේ රාජ්‍ය සම්මාන වලදී හම්බ වුණා. හොඳයි. ඊට පස්සේ පුංචි තිරයට යන්නෙම නැද්ද? වෙලාවද? මේ තේකට හදිස්සි වෙලා මෙයා තේ බොන්න ඉල්ලුවේ වෙලා වෙන මොකටද නෙමෙයි මල් අහුවෙන්නේ පොට. රස තේ බොන ගමන් අපි ඉන්නේ. හේම එතකොට රිදී තිරේ නවතිනවද? කොහොමද රිදී තිරේ තමයි නැවතිලා හිටියේ. එතකොට නම් මම යන්නකුත් දාන්නම්කෝ රිදී තිරේම නවතිනවා. රිදී තිරේම නවතිනවා. මොකද මනෝය මට ඔකට කතා කරනකොට මනෝයත් එක්ක මම චිත්‍රපටි මගේ පියාට රංගනයෙන් එකතුනේ මනෝය. ඉතින් එතනදී දැනඳුරුකමත් එක්ක මනෝය තමයි මට මේකට කතා කරනකොට මම මුලින්ම මම ඒක ප්‍රතික්ෂේප කරා ආරාධනාව. ප්‍රතික්ෂේප කරේ අර යන්නේ හින්දා. ඉතින් ඊට පස්සේ මනෝය කිව්වේ නෑ මේක බලන්නකෝ යා මේක චිත්‍රපටයක් වගේ තමයි කිව්වා. එහෙම කියන්නේ. ඊට පස්සේ මම ස්ක්‍රිප්ට් එක අරන් ගිහලා කියවනකොට මට ඒක ඇත්තම ආසාවක් ඇති වුණා. ස්ක්‍රිප්ට් එක කියවනකොට රසිකයා තමයි ලියලා තිබ්බේ කතාව. හරි ලස්සනට ඒක චිත්‍රපටයක් වගේ ලියලා තිබ්බා කොටස් 40ක්. ඉතින් ඉන්න කාස්ට් එක බලපුවම මට තවත් ආසාව වැඩි වුණා. රොෂාන් රවින්ද්‍ර මම ගොඩක් ප්‍රිය කරන රංගන ශිල්පියෙක් වගේම මනෝයත් මනෝතයි මේන් රෝල් එක කරේ. ඉතින් මනෝයත් එක්ක වැඩ කරන්න හම්බෙනගේ පොඩි ජොලියක්. ඒක එතකොට ඒ වගේ ජෙහාන් සමන් රවින්ද්‍ර අයියා ඉතින් බොහෝ පිරිසක් හිටියා. ඉතින් මම ආස කරන පුද්ගලයන්. ඉතින් මම හිතුවා මම මේක කරලා බලන්න ඕනේ කියලා. සහ මම ගෙදරින් ලොකු කම්ප්ලේන් එකක් තිබ්බා මගේ අත්තම්මගෙන්. ඒ කියන්නේ මේ ඔයා ඕව කරලා වැඩක් නැහැ අපිට බලන්න පුළුවන් ටීවී එකේ මොන හරි එකක් කරන්න කියලා. ඒකත් තිබුණා. සහ මගේ තව දෙයක් තිබුණා. ඒ කියන්නේ අපි මොන දේ අපි චිත්‍රපටි වල කරත් අපි දන්නේ නැත්තම් මිනිස්සු චිත්‍රපටි බලන්න යන්නේ නැහැ. ඉතින් අද රූපවාහිනිය වටා ලොකු ප්‍රේක්ෂකාගාරයක් හැදිලා තියෙනවා රූපවාහිනියට. ඉතින් ඒක නිසා මම හිතුවා මේ වෙලාවේ මම රූපවාහිනියේ මේ ඉන්න එක ප්‍රේක්ෂකයන්ට මට ආරාධනා කරන්න පුළුවන්. මම ඇවිල්ලා මෙහෙම උදේ දෙපාන්දර 5ට ඇවිල්ලා මෙහෙම සාකච්ඡාවක් කරන එක නෙමෙයි. මම උන්ට ආමන්ත්‍රණය කරන්න ඕනේ වෙන විදිහකට. ඉතින් මේක මම හිතුවා එක විදිහක ආමන්ත්‍රණයක් වේවි. මගේ චිත්‍රපටයක් පස්සේ දවසක බලන්න. අන්න අර ටෙලිනාට්‍ය කරපු කොල්ලා තමයි ඉන්නේ කියලා කියන්නේ. ඉතින් ඒක නිසායි කරේ. හැබැයි අද ලොකු තෘප්තියක් ලැබෙනවා. ඉතින් ඒ පිළිබඳව ලොකු ගෞරවයක් හිතේ තියෙනවා. හැබැයි ආයෙත් එතනට යන්න අවශ්‍ය නැහැ. මට ඕන දේ වුණා. හොඳයි.
සමාවෙන්න සමහරලාවට ප්‍රේක්ෂක ඔබ අපිත් එක්ක අමනාප වෙලා දන්නෙත් නැහැ දුරකථන ඇමතුම් ගොඩක් ආවා. බොහෝ දේවල් කතා කරන්න තිබුණු නිසා ඔබට ඒ අවස්ථාව ලබා දුන්නට සමාවෙන්න. අර මයන්න මට හිතෙනවා සුරේනිගේ පැත්තට දාන්න. අර මයන්න නෑ දැන් අර ගායනයට විතරක්ම ඉන්නවද කියලා මොකද දන්නවද මට ඒක හිතුනේ. ඉස්සෙල්ලා අනිවාර්යෙන් ඔබටත් ඔය ගැටලු එන්නට ඇති අර ගීතේ බලාගෙන ඉන්නකොට සුරේනි මොකද රංගනයට යන්නේ නැත්තේ කියලා. මෙච්චර රංගපාන්න පුළුවන්කම තියෙද්දි ආඩම්බරයි බැලුවම සමහරකින් පස්සෙත් ආරාධනා ආවා රංගපාන්න. ඉතින් මං කියේ නැහැ මොකද ඒකට ලොකු කැපවීමක් තියෙන්න ඕන. ගොඩක් හේතු නිසා මම රංගපාන්න ගියේ නැහැ. මම රංගපාන්නේ ඩාන්ස් කරන්නේ ඔක්කොම මගේ ගීතවලම තමයි. ඉතින් අන්නේ එහෙම ප්‍රතිචාරයක් ලැබෙනවා. රෙස්පෙක්ට් කරනවානේ යා කරන වෘත්තියට ඒක අනිවාර්යෙන් අගය කරනවා. අගයකුත් තියෙනවා. එතකොට මගේ රංගපෑම් හැම දෙයක්ම මට දැන් එක ඩාන්සින් ස්ටයිල්ස් වලින් මම ආසයි කරන්න. මොකද මම ලැටින් ඇමරිකන් කරලා තියෙනවා. ඉතින් එක ස්ටයිල්ස් වලට ආසයි ඩාන්ස් ඇක්ට්ස් කරන්න. එතකොට ඒ වලට හරියන ගීත කරලා මගේ ගීත හරහාම රංගපාන එක ඩාන්ස් කරන එක මගේ ටැලන්ට්ස් ටික මම පෙන්වන්න මම මගේ ගීතම යොදා ගන්නවා. ඒක කොහොමද කියලා අපි බලමුද? මොකේද? බලමු. අහලා මතක් කරගමු ඉතින්. අපි කැමති සුරේනි කැමති නැහැ ඉතින් නටනට කිව්වා. අපි ආඩම්බරයි. ඒක භාගය ඉවි පොඩක්. අර ඒ බොන්න දෙන්නේ නැහැ කමන්නේ ඉතින් ඔයා කියන්නේ ආපු වැඩේ තේ බොන්න එක කියමු. අපි කියමු. ආඩම්බරයි බැලුවම නම් ආඩම්බරයි හැබැයි එහෙම නෑ නේ හේමන්ත කවුරුත් නෑ මට නම් ඒ චෝදනාව තියෙනවා මං නිකන් නෑ ඒක මේ නෑ මම ඇත්තටම ඒ සින්දුවත් එක්ක මං ඉස්සෙල්ලා කිව්වා පටන් ගන්නකොට
ෆ්ලෑෂ්බැක් වලට ගියා. thank you. මං හොඳ වැඩක් කරේ කියන්නේ නේ. ඒක තමයි. මොනවා මතක් වුණාද දන්නේ නැහැ. ඒක තමයි. ඒ රූපවලින් ගිය ෆ්ලෑෂ්බැක් එක වචන වලින් දෙමුකෝ බලන්න. හෙමල් ඉතින් මේ මොනාරි කියන්නේ මල් ෆ්ලෑෂ්බැක් එක. අත්තම්ම එහෙම යෝජනා මොකුත් නැද්ද ගිහින්නේ? අත්තම්ම. නෑ. ගේ යෝජනා ඉතින් දන්නේ නැද්ද? යෝජනා ඔක්කොම මම චෝදනා කරලා ඒක නිෂ්ප්‍රභා කරනවා. මෙහෙමනේ මේ මාතලේ කොල්ලෙක්නේ හේමාන් නේද? ඉතින් කේතලෙන් මල්ලක්ම හොයනවද දන්නේ නැහැ. ගෙදර කට්ටිය එකතු වෙලා. දන්නේ. හරි පරිස්සමට උත්තර දෙන්නේ මට. මොකද කියන්නේ? නේ සුරේ. අවුල දාන්න ඕනේ නෑ නේද? හරි අපහසුතාවයටපත් වෙනවා. නෑ කිසිම අපහසුතාවයක් නෑ. ඉතින් මම හිතන්නේ මේකට මේ කාර්ය කියලා තමයි මම අදටත් හිතන්නේ. කියන්නේ ජීවිතේ එක කාලයන් පහු කරගෙන ආවේ. මහා ලොකු කාලයක් නෙමෙයි. මේ වයසට ඉතින් පහු කරගෙන ආවා. ඒ කිසිම දෙයක් ගැන පසුතැවෙන්නේ නෑ මම. නෑ කිව්වට පොඩ්ඩක් තියෙනවා පස්සේ. ඒක කමක් නෑ. චුට්ටක් තියෙනවා. ඒත් කමක් නෑ මේ. හැබැයි දැන් මට ඒක ගැන ලොකු හදිස්සියක් නෑ. මට ඊට වඩා මං හිතන වගකීම් වලින් නිදහස් වෙලා ඉන්න තාක්කල් මට තව මම මේ කරන වෘත්තිය වෙනින් තව පොඩි උත්සාහයක් දරන්න පුළුවන් මොන හරි දෙයක් කරන්න. අපි මෙහෙම කිව්වොත් ඒකට ශක්තියක් වෙන්න කෙනෙකුත් හිටියොත් හොඳයි කියලා කිව්වොත්. නියමයි. අන්න එහෙම ඉන්නවා නම් නියමයි. අන්න එහෙම නම් කියන්නේ. ඒක උත්තරේ නියමයි. ඔව් එහෙම ශක්තියක් වෙන්න කැමති නැහැ පුළුවන් නම් කියන්න. එහෙම අල්ලම් වෙලා. හම්බ වෙච්ච වෙලාව. නේද? ඉතින් එහෙමනම් අපිට සතුටින් සමුගන්න පුළුවන් කියලා අපි හිතනවා අපේ වෙලාව අහවර වුණා. මම හිතන්නේ අර අපෙන් අහන්න තිබ්බ ප්‍රශ්න ගොඩකට පිළිතුරු ලැබෙන්නේ නැති බොහෝ විට අර අවසාන භාගයේ නම් අනිවාර්යෙන් අහන්න තිබ්බ ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙන්නේ නැති කියලා හිතනවා. ඔව් අපි වැඩසටහන සාමාන්‍යයෙන් සෙල්ෆියක් එහෙම ගහලා තමයිනේ ඉවර කරන්නේ. හේමල් පළවෙනි එක ආපු එක බොහොම සතුටුයි. අර හැමෝම කියන වගේ මේ යෝගය වර්ණවත් කරන්න හේමල්ට පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි. සුරේනි පැමිණීම සතුටුයි. අලුත් සින්දුව මේ දවස්වල යන කාලේ. බොහොම අමාරුවෙන් එන්නේ. ඔව් අපි ටිකක් අපි උදව් කරන අපේ සුරේනිගේ පැත්තට ලඟ වුණා නම් ටිකක් ලේසි නේද? මේ මං හිතන්නේ අද හේමල්ට දුන්න නම් හොඳ ඔක ගන්න කියලා. ඔයාට ටිකක් අමාරු හේමල්ට. ඒක තමයි මම කියන්නේ දැන් මෙහෙමනේ අපි ඉන්නේ. අපි තුන් දෙනා නගිමුද මේකට? හේමල් ඔයාව උඩ නැගලා ගන්න. හේමල් නෑ නේ එහෙම බෑනේ. හරි හරි පුළුවන්. ගන්න පුළුවන්. හරි නේද? අපි සෙල්ෆි ගහන වෙලාව. හොඳයි. thank you. හේමල් සියල්ල බලාපොරොත්තු වෙන විදිහට සාර්ථක වෙන්න කියලා අපි සුබ පතනවා. සීමයි බොහොම ස්තුතියි. අපි දන්නවා අපිට ෆ්‍රේම් එකක් හදාගෙන ඒ ෆ්‍රේම් එක ඉන්නේ කියලා කාටවත් හානියක් වෙන ෆ්‍රේම් එකක් නෙමෙයි. කියන්නේ ගොඩනගාගත්තු දෙයට හානියක් නොවෙන්න යන ගමන අපේ සුබ වැතෝ. සුරේනි රස්සාවත් අතහැරලා ආවේ ආසාවට ඒ ආසාව සාර්ථක වෙලා තියෙන බව පේනවා. වඩා සාර්ථක වෙන්න කියලා අනාගතේ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. හොඳයි. එහෙනම් අපේ සමු දෙනවා හේමල්ටත් සුරේනිටත් අපි හම්බ වෙමු බොහොම ඉක්මනටයි.